තිරණ මේ අපි දැන් මේ උණුවටුනේ උදේ කියන්නේ බීච් එකේ පොඩි සවාරියක් දැන් මේ ඉතින් පස්සේ උණුවටුනට ආවම මේ සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන්න ආපු කෙනෙක්ට වෙනස්ම අත්දැකීමක් ලබන්න පුළුවන්. මම අපේ ප්‍රෝග්‍රෑම් එක පුරාම අපි උණුවටට අලුත් දේවල් තමයි කරන්නේ. දකින්න හම්බෙන්නේ නැති දේවල්. ඒ වගේ අවස්ථාවක දැන් අපිට හම්බෙලා තියෙන්නේ. දැන් අපි මේ දෙවුන්දර මාතර මේ මෙහිම ආවම සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන කෙනෙක්ට උණුවටුන කියන්නේ ඇත්තටම ලස්සනයි. ඒ වගේම වෙනස් වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. දැන් ඒ වගේ තමයි විදේශිකයෙකුත් රැස් වෙනවා. ඒ වගේ තමන්ගේ ආපු සංචාරයේදී වෙනස් වූ අත්දැකීමක් ලබන්න උණුවටුනේ දී මේ මුහුදයට කිමිදෙන්න. අපි දෙන්න දැන් ලැස්තිලා ඉන්නේ මේ මුහුදයට කිමිදෙන්න. මේක මේ ගොඩක් විදේශිකයන් ආසාවෙන් කරන දෙයක්. ඒ වුණාට ලංකාවේ පොඩ්ඩක් අර මේ තාම බය සහ මේ වෙන ඩෙවලොප්මන්ට් එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. අපි මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ රෝහන් මහත්මයා පොඩ්ඩක් එන්නකෝ. මෙතුමා තමයි මේ අපිට මේකට උදව් කරන්නේ තිරණ. ඉතින් මෙතුමාව සම්බන්ධ කරන් තමයි අපි මුහුදට කිමිදෙන්න හදන්නේ. බය වෙන්න දෙයක් නැහැ නේ. වෙන දෙයක් නැහැ. අපේ රටේ දැන් ගොඩක් කැමති මේකට. ඉස්සර තමයි ඉතින් ගොඩක් බය තිබුණේ. දැන් නම් එන්න අපේ ලාංකිකයෝ ගොඩාක් එනවා කිමිදෙන්න. මොකද ඉතින් අපේ හොඳ ලොකේෂන්, ලස්සන දේවල්, දකින්න බැරි දේවල්, විශේෂයෙන්ම තියෙනවා මේ පෞරාණික නැව් ගිලිච්ච. ඉතින් ඒව නරඹන්න බොහොම කලාතුරකින්. අතන පොඩ බිමේට වඩා මුහුදයට මුහුදයට බොහොම ලස්සනයි. I think දැන් මම දැන් අපේ මේ ලොකේෂන්ස් තියෙනවා. කීපයක්ම ගිලිච්ච නැව් තියෙනවා. දන්නවනේ කොටුව පිටිපස්සේ ගොඩාක් පරණ 1860 ගණන් වල වගේ ගිලිච්ච නැව් තියෙනවා. ලන්දේසී මේ නැව් නම් ස්ටීමර් එක කුමාලෙන් දුවන ස්ටීමර් එක බ්‍රිටිෂ් එංගලන්තේ ස්ටීමර් ඒ වගේ ඒවායි. ඉතින් අපි මේ වයින් ගනිපු සමහර හම්බෙච්ච ගොඩාක් පැරණි ලිවර්පූල් ගොඩක් පැරණි මේ පෞරාණික දේවල් තමයි. මට අපිට දැකපු අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් අද කට්ටිය යන්න ලෑස්ති වෙන්නේ මේ වගේ ගිලිච්ච නැවක් බලා ගන්න. හොඳයි රෝහන් මහත්තයා මේ දැන් සාමාන්‍යයෙන් තිරණ මේ දැන් මේක බලන කෙනෙක්ට උනත් හිතෙන්න පුළුවන් මේ අපේ ට්‍රැවල් ශ්‍රී ලංකාව තුලින් බලනකොට මේ අපිට ආසයි මෙතෙන්ට එන්න. දැන් උණුවටුනට ආවහම මේ සාමාන්‍යයෙන් අලුතෙන් ආපු කෙනෙක්ට නම් කොහොමද මේකට පුළුවන් අපි සාමාන්‍යයෙන් ස්විමින් විතරක් වගේ පුළුවන් නම් අපි කරනවා ඉන්ට්‍රොඩක්ෂන් ඩයිවිං නැත්නම් අපි කියනවා ඩිස්කවරි ඩයිවිං පළවෙනි වතාව. එතෙන්දී අපි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් සමහර ස්කිල් අපි කියමු සමහර ස්කිල් ගොඩක් නැහැ. සමහර ස්කිල් ටිකක් තියෙන ඒක අපි ගොඩාක් අඩු ගමුරේ ඒක උගන්වලා ඊට පස්සේ අපි එකගෙන යනවා. යාලට පුළුවන් යන්න මීටර් 10කට විතර වගේ පරිමාණ. නමුත් අපි වගකීම සම්පූර්ණ අරගෙන තමයි අපි කරන්නේ. ඒක බ්‍රීත් කරලා ඔක්කොම කරලා ඊට පස්සේ විනාඩි 45ක් 40ක් වගේ ඊට ඉන්න පුළුවන්. ඔය ටැංකි කොච්චරක් වෙලා ඉන්නේ? ඔය එකෙන් ඉන්න පුළුවන් ප්‍රමාණයක ගැඹුරත් එක්ක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි දිනු මීටර් 10ක් වගේ ගියෝ විනාඩි 45ක් වගේ ප්‍රමාණයක් ලේසියෙන් ඉන්න පුළුවන්. අර බිගිනර්ස් නම් අලුත් කට්ටිය පොඩ්ඩක් ට්‍රීටින් එක වැඩි නිසා පොඩ්ඩක් ටයිම් එක අඩු වෙනවා. ඒ වගේම ඉතින් දැන් අලුතෙන් කට්ටිය කෝසස් වලට එනවා. ඉතින් කෝසස් වල අපි කෝස් දවස් 4ක් විතර යනවා. අපි අර ජාත්‍යන්තර ලයිසන් එකක් දෙන්නේ පැඩි කියලා. දැන් මම පැඩි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් මට පුළුවන් උගන්වන්න. අපි ගොඩාක් අපේ කට්ටිය සතුටුයි මේ පාරේ ඉන්න ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ඒකට දවස් 3ක් විතර යනවා. අවසානයේදී අපි දෙනවා ජාත්‍යන්තර සහතිකය. දැන් මම මේ උණුවටුනට ආවහම තිරණ මේ වැඩි දින්න සාමාන්‍යයෙන් ට්‍රැවල් කරන කෙනෙක්ට වෙලාවට වැඩ කරන්න වෙනවා. මොකද මේ ඒ හින්දාද කොහෙද මේ
මේ මෙතනක් තියෙනවා මෙතුමගේ වෙලාවත් එක්ක මේක තියෙන්නේ මේක ඩයිව් කම්පියුටර් එක. මේක අපි ගැඹුරට යනකොට මේක සියලුම ඉන්ෆර්මේෂන් ඩයිවින් එකේ සම්බන්ධව මොකද මේක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වගකීමක් ඇති දේ හරියට කරන්න ඕන දෙයක්. නැත්නම් ඒකේ භයානකම ප්‍රතිඵලෙත් තියෙනවා. නමුත් ඒ පැත්තම හිතුවත් කරන්න බෑ. ඒක තමයි අපි ඉගෙන ගන්න ඕන. ඒක හරියට ඉගෙන ගත්තොත් අපි ඒක කියලා දෙනවා. මොකක්ද මේකේ රිස්ක් එක මොකක්ද මේකේ හරි පැත්ත කියලා. ඒ තාක්ෂණයේ බය නැහැ. මටත් එකපාරට මෙතන ආපු ගමන් මේ මේකේ දැක්කම එකපාරට නිකන් අයර දිනනවානේ. බයෙන්නේ දැන් අපි රෝහන් මාත්‍රා ඉන්න අපේ බේර ගන්න ගිරුණොත් පොඩ්ඩක් අපි බලන්න. අපේ මේ තියෙනවා මේ දැන් මේ එක එක වර්ගයේ අඳුම් තියෙනවා මොකද මේකේ තක්කාර පොඩි ඔව් අපේ වතුර සීතල නැහැ. ඒක නිසා ඉතල සෙන්ටිග්‍රේඩ් 28ක් වගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට ලොකු දේවල් පිටරටවල නම් පොඩ්ඩක්ම සීතල. අපේ සීතල නැහැ. මේක ඉතින් භාවිතා කරන රෝහණවත් යා මේ රෙද්දේ මොකක් හරි ඔව් මේක ඇතුලේ දියේ යටදී ඒක වෝම් අප් කරනවා. ඇතුලේ තියෙන ලේයර් එකක් ඒකෙන් රස්නයක් ඇති කරනවා. සීතල අඩු කරනවා. සීතල අඩු කරනවා. දැන් මේ තිරණ පාවහන් යුගලක් තියෙනවා. ඒක ෆින්ස්. මේකට කියන්නේ ෆින්ස්. හරි. හරියට මාළුවෙක්ගේ වරල් වගේ තමයි මේ තාක්ෂණය උදාහරණ තියෙන්නේ. දැන් අපි දන්නවා මේ වාහනයක් වුණත් තියෙන හදද්දී වාහන සත්තුන්ගේ ඇස් වලින් සහ ඔවුන්ගේ ජවය ඒවා යොදාගෙන තමයි සාමාන්‍යයෙන් මේ වාහන උනත් නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි මොහොතේ පීනන්න ගියාම මේ වගේ පාවහන් යුගලක් හම්බ වෙනවා. ඒකෙන් තමයි වරල් වලින් අර මාළුව පීනනවා වගේ තමයි. වැඩි වෙහෙසක් වෙන්නේ නැහැ මම. අවශ්‍ය වෙන්නේ අඩු ජවය අඩුවෙන් ගන්න පුළුවන්. බලන්න වරන අපි දැන් ලෑස්තිලා ඉන්නේ මේ පුංචි කාරණා දෙක තුනක් අහගෙන අපි එතනින් පස්සේ යන්නත් ඕනේ. මේ මෙතන මොකද මේ රජිස් මහත්තයා තියෙන්නේ මේ අපි බලදින් ඉස්සෙල්ලා දැනගන්න දෙපේ. මේ නැත්නම් ඊට පස්සේ පැලඳුමාට පස්සේ අහන්න බෑනේ මේක කට වැහුනට පස්සේ. නෑ මේක අපි ජැකට් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. මෙතන තියෙන එක පාවිච්චි කරලා මේ ජැකට් එකෙන් තමයි අපි දී යට තියෙන අපේ බැලන්ස් එක නැත්නම් අපේ සමබරතාවය රැක ගන්න පුළුවන්. නැත්නම් මොකද අපි ඩයිවිං කරනකොට ගොඩක් ප්‍රවේශම් වෙනවා අපේ එන්වයරන්මන්ට් එකට. අපි පොඩි කිසිම දෙයක් එහෙම ඩැමේජ් වෙන්නේ නැහැ. එතෙන්දී PC අපි කියන එක buoyancy control device එක නැත්නම් අපේ බැලන්ස් එක අපි රඳව ගන්න. ඊට පස්සේ තමයි අපි කෙනෙක් හිතන්න පුළුවන් ඔක්සිජන් කියලා. ඔක්සිජන් නෙවෙයි මේ අපි භාවිතා කරන්නේ සාමාන්‍ය වාතය. සාමාන්‍ය වායු වල තියෙන වාතය තමයි අපි පුරවල තියෙන්නේ. 121ක් ඔක්සිජන් සහ 179ක් නයිට්‍රජන් කියන සාමාන්‍ය වායු වල. මේකේ අපි පීඩනය තියෙනවා. අපි කියන බාර් වලින් බාර් 200ක පීඩනයක් තියෙනවා. ඒ බාර් 200න් අපිට සාමාන්‍ය මීටර් 10ක වගේ ගැඹුරක විනාඩි 45ක් වගේ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. දැන් මේක ටැංකිය කොච්චර බරද? ටැංකිය දැනට කිලෝ 15ක් විතර බරයි. නමුත් අපි වතුරට ගියාම මේකේ සැහැල්ලු. ඒක නිසා අපි ඩයිවර්ස්ලට දෙනවා තව වැඩිපුර weight belt එකක්. නැත්නම් අපි කියනවා බර පටියක්. මෙන්න මේ කොටස. ඔව්. මේ වගේ බර පටියක් දෙනවා නැත්නම් ටිකක් බරයි. ඔව්. ඒ නැත්නම් ඩයිවර්ට යට යන්න අමාරුයි. ඊට පස්සේ උස්ම ගැනීමේදී අපි භාවිතා කරන අපි ඉංග්‍රීසියෙන් කියනවා මේක රෙගුලේටර් එකක් කියලා සම්පූර්ණ කම්ප්ලීට්. මේක සාමාන්‍ය ස්නෝකලින් කරන කෙනෙක් දන්නවා ස්නෝකල් එක පාවිච්චි කරන ආකාරයෙන්ම තමයි රෙගුලේටර් එක පාවිච්චි කරන්නේ. නමුත් ඊට වඩා පහසුයි. දැන් අර මේ සාමාන්‍ය මේක දැක්කහම මට මතක් වෙනවා දැන් මේ රෙගුලේටර් එක කිව්වම කුස්සියේ රෙගුලේටර් එක දන්නේ නැහැ මේ කියලා. ඊට වඩා ගොඩක් වෙනස්. ඊට වඩා ලොකු කාර්යයක් කරනවා. මේකේ ඕන ජම්බුරකට අය කියන්නේ අඩි මීටර් 50 ගුණක් යට මේකෙන් උස්ම ගන්න පුළුවන්. දැන් මේ කොටස මොකද්ද මේ මෙතන ඊට පස්සේ මේක තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන හෝස් එකක්. ඒකෙන් මේක පුළුවන් මේක ඉන්ෆ්ලේට් කරන්න සහ ඩිෆ්ලේට් ඒක කරන්න. එතකොට මේ මේ වතුරේ ගිරෙන්නේ නැතුව නෑ අපි උඩ පාවෙලා ඉන්නවනම් මේක සම්පූර්ණ පුරවුවට පස්සේ මේක බැලුන් එකක් වගේ සාමාන්‍යයෙන් අපිට උඩ පාවෙලා ඉන්න පුළුවන්. දැන් වතුර යට ගිරුණාට පස්සේ මේක අවශ්‍ය වුණොත් ප්‍රථම මේ අපිට හදිස්සි ආපදාවක් වුණොත් මේකෙන් පුළුවන් ද අපිට මේ පුරවන්න? නෑ එහෙම ඒක සාමාන්‍ය නීතියක් තියෙනවා. උඩ එනවා නම් හිමින් එන්න ඕන. නැත්නම් කියන්නේ
ගොඩාක්ම හිමින් තමයි උඩට එන්න ඕනේ. එහෙම අපිට උලංග ගැහුවොත් උලංග කියන දේ උඩට එන්න expand නැත්නම් විශාල වෙනවා. ඒක නිසා අපි පුරුදු කරනවා. වැදගත්ම දේ තමයි ඩයිවිං වලදී අපි හුස්ම ගන්නෙ දිය යට උලංග. කම්ප්‍රෙෂර්. ඒක උඩට එනකොට expanding lock වෙනවා. ඒක නිසා අපි හුස්ම තද කරගෙන කවදාකවත් උඩ එන්නේ නැහැ. ඒ වුණොත් එම සමහරලාට ලොකු පානියක් ඇති වෙන්න පුළුවන්. අපේ ප්‍රදේශයේ. ඒක නිසා ඒක තමයි පළවෙනිම rules එක. never hold the breath. හොඳයි. දැන් මම මේව වැඩියෙන් ප්‍රශ්න කරන්නේ මේක අවදානම් ක්‍රියාවක් වෙන්න පුළුවන් සාමාන්‍යයට නොදැන ගියොත් ආදින. දැන් මේකෙදි පින්නනවා අපිට කොච්චර හුලම් ප්‍රමාණයක් මේ සිලින්ඩරේ තියෙද කියලා. මෙතන බාර් 200 220 ඊට පස්සේ අපි කරන්ට්ලි අපි ඩයිව් කරනකොට අපිට චෙක් කරන්න පුළුවන් අපේ කොච්චර ප්‍රමාණයක් හුලම් මේ සිලින්ඩරේ තියෙද. අපිට සාමාන්‍යයෙන් ෂෙලෝ වෝඩ් නැත්නම් ගැඹුරු අඩු ප්‍රමාණයක මේ බාර් 50 දක්වා අපිට ඉන්න පුළුවන්. ඊට පස්සේ රතු පාටින් තියෙන්නේ බාර් 50 ඉතුරු ටික අපිට උඩ එන්න ඇසිඩ් ප්‍රමාණයක් තියෙනවා. උඩ එනකොටත් අපි එහෙම එන්නේ නැහැ. තැනකදී අපි නැවතිලා ඒක අපි කියන සේෆ්ටි ස්ටොප් කියලා. මොකද මේක කියන්න ඕනේ දැක් තියෙනවා. මේක 79ක් තියෙනවා නයිට්‍රජන්. නයිට්‍රජන් කියන වායුව අපිට ඇඟට හරියන වායුවක් නෙවෙයි. ඒකෙන් යම් කිසි බලපෑමක් තියෙන නිසා අපි ඒ සේෆ්ටි ස්ටොප් කියලා කියන්නේ. අපි ඒ බලපෑම වලින් මිදෙන්න තමයි සේෆ්ටි ස්ටොප් කියලා කියන්නේ. හරි. දැන් ඔක්කොම දැනගත්තා මේ ප්‍රමාණය නේද අපිට දැනගන්න තියෙන්නේ. ඔව් ඉතින් තවත් තියෙන ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. හැබැයි ඒව ඉගෙන ගන්න ඕන නම් දින්න එන්න ඕනේ. මෙතෙන්ට නෝරදාම උනෝටට આવුත් මෙතෙන්ට එන්න රොහන් මහත්තයා ඉන්න ඕන දෙයක. ඒ වගේම දැන් මෙතන මේ සාමාන්‍යයෙන් අරගෙන මේ මගන් පාසල. රොහන් මහත්තයා අපි සීහෝස් ඩයිවිං සෙන්ටර්. අපි ඒ ගැනත් කියනවා. හැබැයි මේ අපි යන ගමන් දැන් අපිට පොඩ්ඩක් දෙයි පොඩි ලෙක්චර් එකක් දීලා අපි වතුරට බහින්න ඇස්ති. අපි දැස්සේ වෙනවා නේද? තිලින කකුල කට ගන්නවනේ. බය වෙන්න බය වෙන්න දෙයක් නැහැ. අපි වැඩේට ලෑස්ති වෙනවා. අපි පෙන්නමු මේ දියේ කොහොමද අපි දෙන්නක් තිබුණේ කියලා. මේ ලංකාවේ ලස්සනම ට්‍රැවලින් ප්‍රෝග්‍රෑම් එක ට්‍රැවල් ශ්‍රී ලංකා.